ඔබේ ව්‍යාපාරය දියුණු කරන්න අති මුදල් රඳවා ගන්න වෙහෙසෙනවාද? ඔබේ ජීවිතයේ අඳුරු යුගය අවසන් කරන්න මේ සියලු දෝෂ සඳහා හොඳම පිළියම ධනලක්ෂ්මී සුවඳ ධූපය. විශ්ව ආකර්ෂණීය ශාක වර්ග 12කින් සමන්විත බලගතු ආරක්ෂක පිරිත් වලින් 108 වරක් බලගන්වා ඇත. ඔබේ නිවසේ සහ ව්‍යාපාරික ස්ථානයේ තිබෙන ඇස්වහ කටවහ සහ අමනුෂ්‍ය දෝෂ නැති කර විශ්ව ආකර්ෂණීය ලබා දේ. දෙවියන්ගේ ඇල්ම බැල්ම ඔබේ ජීවිතයට ලබා ගන්න. ඔබත් අදම ඇනවුම් කරන්න. සියලු දෙනාට සුබම සුබ දිනයක් වේවා කියලා වෙනද වගේම ඊටමත් ආදරෙන් ඕන අදත් මම ප්‍රාර්ථනා කරනවා. අද මම මගේ වීඩියෝ එක හරහා ඕගොල්ලොන්ට අරගෙන එන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ නිවසට ධනය අරගෙන ඉන්න. මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන් නිවසට ව්‍යාපාරික ස්ථානයට, ඔයාගේ මුදල් පසුම්බියට, එහෙම නැත්නම් ඔයා මුදල් ගබඩා කරලා තියෙන වෙනත් ස්ථානයකට ධන වාසනාව කැඳෙන ක්‍රමයක් තමයි අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. වෙනද වගේම ඔයාට මම හැමදාමත් කියනවා වගේ නිවසින් ව්‍යාපාරික ස්ථානයෙන් මුළු තැන්ගෙන් එහෙම නැත්නම් පොඩි මුදලක් වියදම් කරලා ගන්න පුළුවන් දේවල් වලින් තමයි අදත් මම මගේ වීඩියෝ එක ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අද මම කතා කරන්නේ ධනය ගැන කියලා මම ඔයාලට කිව්වනේ. අපි මුදල් එකතු කරන්න ඕනි ඉතාමත් අර පරිස්සමින්. ඉතා පොඩි මුදල පවා හරි පරිස්සමින් එකතු කරලා ඒක වර්ධනය කරගන්න ඕනි. ඔන්න ඒකට හරියන ක්‍රමයක් තමයි අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම ඉතා ධනවත් අයට වගේම දුකී දුප්පත් අයට මුදල් වාසනාව ගෙනෙන ක්‍රමයක් තමයි මේක. මේකෙදි කරන්නේ පොඩි විදියට හම්බ කරලා, ඉතා කුඩා මුදල් වලින් හම්බ කරලා ධනය වර්ධනය කරගන්න වාසනාව ඔයාගේ නිවසට කැඳගෙන එන එක. අපි බලමු මොනවද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. මේකට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ වීදුරු බෝතලයක්. ඒකේ පියන මෙන්න මේ වගේ රතු පාට වෙන්න අවශ්‍ය වෙනවා. රතු පාට නෙවෙයි නම් ඔයාට මේක පේන්ට් කරගන්නත් අමාරුයි නම් මේකට රතු රෙදි කෑල්ලක් ගැට ගැහුවට කමක් නැහැ. එතකොට මං ගත්ත බෝතලේ මෙන්න මේ වගේ පිරිසිදු, ඒ කියන්නේ ඕන උම්බල කඩ වගේ පිලි ද්‍රව්‍ය දාපු නැති පිරිසිදු රතු පියනක් සහිත බෝතලයක් වෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ඔයාට අවශ්‍ය වෙන්නේ සහ කඩල. මේකට සහල් කඩල කියන දෙකම අනිවාර්ය නැහැ. හැබැයි ඔයා ගන්න මේ ධාන්‍ය වර්ග දෙකකින් එකක් කුඩා ඇට සහිත වෙන්න ඕන, එකක් විශාල ඇට සහිත වෙන්න ඕනි. උදාහරණයකට ගත්තොත් ඔයාට මේකට අර පරාසය වැඩි දෙයක් වෙන්න ඕනි. උදාහරණයකට සහල් අරගෙන මේකට මුං ඇට ගන්න පුළුවන්. එතකොට අබෑට අරගෙන සහල් ගන්න පුළුවන්. අන්න ඒ වගේ අර එකම සයිස් එකකින් යන දේවල් නෙමෙයි, පරාසය වැඩි ඇට වර්ග දෙකක් තෝරගන්න අවශ්‍ය වෙනවා සයිස් එක. ඊළඟට මේකට සුදු ලුණු බික් එකක් අවශ්‍ය වෙනවා. සුදු ලුණු බික කොහෙවත් පළදු වෙලා තියෙන්න බෑ. මෙන්න මේ වගේ ටිකක් විශාල එකක් වෙන්න ඕනි සහ නැවුම් එකක් වෙන්න ඕනි. පළදු නොවුන එකක්. ඊට අමතරව මෙන්න මේ වගේ කරද මුංගු ඇට 3ක් අවශ්‍ය වෙනවා. ඒකත් අර වගේම තමයි කොහෙවත් පළදු වෙලා තියෙන්න බෑ. ඉතින් අපි කතා කරමු ඊළඟට බලමු අපි කොහොමද මේ කේම් ක්‍රමය කරගන්නේ කියලා. මේකෙදි මම හැමදාම වලට කියනවා මගේ වීඩියෝ බලන නිසා උදෑසන 4ත් 6ත් එහෙම නැත්නම් 3ත් 6 තමයි උපරිම හොඳ කාලය. මේ කාලය තුල ඔයා යම්කිසි කේම් ක්‍රමයක් පිරිසිදු වෙලා හොඳින් නාල සිදු කරනවා නම් ඒකේ මුදල් විශ්ව ආකර්ෂණ ශක්තිය ඉතාමත් වැඩි කියලා ධාන්‍ය ගලා එන එක ඔයාගේ නැත්නම් මොන හරි අරමුණක් තියෙනවා නම් අන්නේ ඉටු කරගන්න ශක්තිය වැඩි. උදාහරණයකට ගත්තොත් දරුවන් පාඩම් කරන්නේ උදෑසන කාලේනේ වැඩිපුර. ඇයි? මතක හිටිනවා වැඩි. ඉතින් ඒ කියන්නේ විශ්වයේ තියෙන ශක්තිය මේ කාලය තුල ඉතාමත් හොඳින් ගලාගෙන එනවා. මේක ඔයාලට සතිය ඕනම දවසක කරන්න පුළුවන්. හැබැයි හොඳින් නාලා පිරිසිදු වෙලා මස් මාංශ වගේ දේවල් අනුභව නොකර තමයි මේකේ ක්‍රමය කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මුලින්ම බහුතරයකට තියෙන ප්‍රශ්නයක් තමයි නිවසේ සියලු දෙනාට ඇති වෙන ලෙඩ රෝග තුරන් කරන්න තමයි මෙන්න මේ සුදු ලුණු කියන එක අපි යොදාගන්නේ. එතකොට ඒක මෙන්න මේ විදියට මේ බෝතලේ අඩියටම දාගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මෙහිම.
ඊළඟට මං අර කිව්වා වගේම මේකට දාන්න ඕනි මුලින්ම ලොකු ඇට වර්ගය. ඒ කියන්නේ කඩලා හරි මොන හරි ඔයා තෝරගත්ත ලොකු ඇට වර්ගය තමයි එකට දාන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ ආකාරයට දාගන්න. මේක මම කිව්වා වගේම මොන ඇට වර්ගය වුණත් කමන්නේ. හැබැයි අර වගේ තෝරගන්න ඇටවල සයිස් ප්‍රමාණයන් වෙනස් වෙනවා. උදාහරණයකට ගත්තොත් අපි කුරහන් ඇට සහ අබ ඇට තෝරගත්තොත් එකම පෙනුම තියෙන එකම සයිස් එක වගේ තියෙනේමනේ. ඉතින් ඒ වගේ දේවල් හරියන්නේ නැහැ. ඊළඟට ඔයා දාගන්න ඕනි වෙනවා සහල් ටික. මේකට උඩින් සහල් ටික දාගන්න. මේ දාන ගම ප්‍රාර්ථනා කරන්න ඔයා මේක තියන්නේ කොහෙද? උදාහරණයක් ඔයා පර්ස් එකේ තියනවා කියලා මගේ මුදල් පසුම්බියේ මුදල් ගලා ඒමේ ශක්තිය වැඩි වේවා. එහෙම නැත්නම් මගේ ව්‍යාපාරික ස්ථානයේ මුදල් ගලා ඒමේ ශක්තිය වැඩි වේවා. අපේ නිවසේ මුදල් ගබඩා කරලා තියෙන ස්ථානයේ මුදල් ගලා ඒමේ ශක්තිය වැඩි වේවා. ඔන්න වගේ දෙයක් ප්‍රාර්ථනා කරගෙන ඔයාට මේක කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම කට ළඟටම පිරෙන්න මේ සහල් ටික පුරව ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේදී කරදමුඟු කියන්නේ ලෙඩ රෝග විෂණ විපක්ති තුරන් කරන්න නරක බලවේග තුරන් කරන්න තියෙන හොඳම ඖෂධයක්. ඖෂධීය ගුණය වගේම විද්‍යාත්මක ක්‍රමවලදී මේව භාවිතා කරනවා. මෙන්න මේ ආකාරයට ඒ තුනත් මෙහෙම එකිනෙකට නොගෑවෙන්න තියාගන්න අවශ්‍ය වෙනවා. ඔන්න එතකොට අපි කතා කරමු දැන් මේකේ අපි මේ සහල් සහ කඩල ඒ වගේම සුදු ලුණු කරදමුඟු දාපු එකේ තේරුම මොනවද කියලා. ඔයාගේ නිවසේට මුදල් ගලාගෙන එද්දී ලෙඩ රෝග විෂණ විපත්ති තුරන් වෙලා මුදල් ගලාගෙන එනවා. ඉතා පොඩි මුදල් උනත් ගලාගෙන එන්නේ ඒ මුදල් විශාල මුදල් බවට පත් වෙන තෙක් රැඳී සිටිනවා. ඒ අතරතුර කාලය තුල ඔයාගේ නිවසේ සෞඛ්‍ය ආරක්ෂාව ලෙඩ රෝග විෂණ විපත්ති වලින් තුරන් වෙලා ඒ මුදල් රැකලා දෙනවා. ඔන්න ඕක තමයි මේ අද තෝරගත්ත ඖෂධ සහ ධාන්‍ය බෝතලයේ තේරුම වෙන්නේ. එතකොට මේක මේ අර බැලුවට පස්සේදී ඔයාලට මෙහෙම පැත්තට බැලුවම පස්සේ තේරෙනවා මේක හරි ලස්සන ඉතා මේ විසිතුරු භාණ්ඩයක් විදිහට උනත් තියන්න පුළුවන් දෙයක් කියලා. මේක එතකොට ඔයා මුදල් පසුම්බිය ආසන්නයේ උදාහරණයකට ගන්න ඔයා නිවසේ මුදල් පසුම්බිය තියන්නේ අල්මාරිය ඇතුලේ යම්කිසි කබඩ් එකක නම් ඒ කබඩ් එක ඇතුලේ එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයේ මුදල් ගබඩා කරන තැන ඔයාට මේක තියාගන්න පුළුවන්. මේක මාසයක් තියාගෙන මේ ඇට වර්ග දෙකේ මොන හරි ආහාරයක් හදලා මේකට හකුරු දාලා සතුන්ට කන්න දෙන්න. අනිවාර්යෙන් මතක තියාගන්න ඒ පැණි රස දෙන එකෙන් අපි ධන දෙවියන්ගෙන් එන ආකර්ෂණයත් අප වෙත ළඟා කර ගන්නවා. ධාන්‍ය සහ පැණි රස දෙයක් එක්ක සතුන්ට මේක කන්න දෙන එකයි. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් මා එක්ක රැඳිලා ඉන්න බෙල් අයිකන් ක්ලික් කරලා තියාගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. සියලු දෙනාට සුබම සුබ දිනයක් වේවා.